ආයුබෝවන් හැමෝටම 2025 වෙනස් වෙච්ච නීති රීතිත් සමග ජපන් වීසා සඳහා VFS යන්න ඉන්න ඔයා අරන් යන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවද කියලා අපි අද කතා කරමු. ඉතින් ඔයා මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මොකද මෙතනින් එක හරි ඩොකියුමන්ට් එකක් ඔයා මිස් කරගත්තොත් ඔයාට මේ වැඩේ කරගන්න වෙන්නේ නැහැ. ඒක නිසා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා ඉල්ලා සිටිනවා. හරි. අපි බලමු ඔයා අරන් යන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවද සහ ඒවලට අවශ්‍ය කලර් කොපීස් සහ බ්ලැක් ඇන්ඩ් වයිට් කොපීස් මොනවද කියන එක පිළිබඳව. හරි. අපි යමු වීඩියෝ එකට. පළවෙනියට ඔයාගේ මේල් එකට ඇවිල්ලා තියෙන අපොයින්ට්මන්ට් රිසිට් එකේ පළවෙනි පිටුවේ බ්ලැක් ඇන්ඩ් වයිට් කොපි එක. ඊළඟට ඔයාට අවශ්‍ය වෙන්නේ චෙක් ලිස්ට් එකේ බ්ලැක් ඇන්ඩ් වයිට් කොපි එකක්. මේක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාගේ මේල් එකට ඇවිල්ලා තියෙන PDF එකෙන්. ඊළඟට ඔයාට ඕනේ වෙන්නේ ඇප්ලිකේෂන් ෆෝම් එකේ බ්ලැක් ඇන්ඩ් වයිට් කොපි එකක්. මේක ඔයාලට VFS සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සහ ඔයා VFS යන දවසට මේක ෆිල් කරගෙන අරන් යන්න ඕනේ. මේකෙත් කොපිස් දෙකක් විතර ඔයා ළඟ තියාගන්න එක හොඳයි. ඊළඟට ඔයා අරන් යන්න ඕනේ ඔයාගේ පාස්පෝර්ට් එක, ID කාඩ් එක සහ ඔරිජිනල් බර්ත්ඩේ සර්ටිෆිකේට් එක. ඊළඟට ඔයාට අවශ්‍ය වෙනවා ඔයාගේ පාස්පෝර්ට් එකේ බයෝ පේජස් වල එහෙමත් නැත්නම් 2 සහ 3 කියන පිටුවල කලර් කොපිස් 2 බැගින් සහ බ්ලැක් ඇන්ඩ් වයිට් කොපිස් 2 බැගින්. ඊළඟට ඔයාට අවශ්‍ය වෙනවා ඔයාගේ පාස්පෝර්ට් එකේ 4 වෙනි සහ 5 වෙනි පිටුවල කලර් කොපිස් 2 බැගින් සහ බ්ලැක් ඇන්ඩ් වයිට් කොපිස් 2 බැගින්. ඔයාගේ ඔරිජිනල් COE එක හෝ කලර් කොපි එකක්. ඊළඟට ඔයාගේ ID එකේ කලර් කොපීස් දෙකක් සහ බ්ලැක් ඇන්ඩ් වයිට් කොපීස් දෙකක්. ඔයාගේ බර්ත් සර්ටිෆිකේට් එකේ කලර් කොපි දෙකක් සහ බ්ලැක් ඇන්ඩ් වයිට් කොපීස් දෙකක්. ඊළඟට ඔයාට අවශ්‍ය වෙනවා ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරපු ID එක සහ බර්ත් සර්ටිෆිකේට් එක. ඊළඟට ඉන්ඩිවිජුවල් කාඩ් ෆෝම් එකේ බ්ලැක් ඇන්ඩ් වයිට් කොපි එකක්. ඊළඟට ඔයාගේ ඩමි ටිකට් එකේ කලර් කොපි එකක්. ඊළඟට ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයාගේ මාස 6ක් ඇතුළත ගත්ත පැහැදිලි ඡායාරූප දෙකක්. මේක ඔයා VFS එකට බාර දෙද්දී ඔයාගේ ඇප්ලිකේෂන් ෆෝම් එකේ සහ ඉන්ඩිවිජුවල් ෆෝම් එකේ ඇටච් කරලා තමයි දෙන්න ඕනේ. ඒ වගේම මේ ෆොටෝස් ගද්දී ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. මේකේ දිග සහ පළල ඒගොල්ලෝ කියලා තියෙන විදිහටම අරගන්න ඕනේ. ඒ වගේම සුදු පැහැති පසුබිමක වෙන්න ඕනේ මේ ෆොටෝ එක. ඒ වගේම ඔයාගේ කොණ්ඩේ ඔයාගේ නල්ලට වැටලා තියෙන්නත් බෑ. මේ රූල්ස් වලට අනුව තමයි ඔයා මේ ෆොටෝ එක ගන්න ඕනේ. නැත්නම් ඔයාට VFS එකට ගිහිල්ලත් මේ ෆොටෝස් ගන්න පුළුවන්. ඊළඟට ඔයා මැරි කරලා ඉන්න කෙනෙක් නම් ඔයාගේ මැරේජ් සර්ටිෆිකේට් එක සහ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේටඩ් ඩොකියුමන්ට් එක. ඔයා ස්පොන්සර් කෙනෙක් යටතේ එනවා නම් ඒ ස්පොන්සර්ගේ පාස්පෝර්ට් එකේ බයෝ පේජ් එකේ කලර් කොපීස් දෙකක් අවශ්‍ය වෙනවා. සහ ඔයාට අවශ්‍ය වෙනවා ස්පොන්සර්ගේ රෙසිඩන්ට් කාඩ් එකේ කලර් කොපීස් දෙකක්. අවසානයේට ඔයගොල්ලන්ට VFS එකට පේමන්ට් එකක් කිරීමට සිද්ධ වෙනවා. ඉතින් මේගොල්ලන්ගේ පැකේජස් දෙකක් තියෙනවා 12000 normal පැකේජ් එක සහ 18000 පැකේජ් එක. ඔයාලට මේ කැමති එකෙන් ඔයාගේ පේමන්ට් එක කෑෂ් වලින් ගෙවන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඩොකියුමන්ට්ස් ටික තමයි ඔයා VFS ඇදී අරන් යන්න ඕනේ. මේ කියලා තියෙන විදිහටම black and white copies සහ color copies ඔයාලට අරන් යන්න තියෙන්නේ. වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න. සුබ දවසක්.